පැනික් ඇටැක්. මොකද මේ පැනික් ඇටැක් කියලා කියන්නේ? ඔබ මම අපි හැමෝම එදිනදා ජීවිතයේදී අපේ වැඩ කටයුතු කරගෙන යද්දී අපි මානසික ආතතියකට ලක් වෙනවා. අපි හැමෝම එහෙමයි. වෘත්තීය කටයුතු වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, ඊතර දොර කටයුතු වෙන්න පුළුවන්. අපි හැමෝම මානසික ආතතියකට ලක් වෙනවා. මේ මානසික ආතතිය කියන එක කොටස් දෙකක් තියෙනවා, ධනාත්මක සහ ඍණාත්මක කියලා. ධනාත්මක මානසික ආතතිය ජීවිතයට අවශ්‍යයි. ඒක දියුණු වෙන කෙනෙක්ට, සාර්ථක කෙනෙක්ට අවශ්‍ය දෙයක්. උදාහරණයක් විදිහට විභාගයකට ලියන ළමයෙක්ට ධනාත්මක මානසික ආතතිය ඉතාම හොඳයි. එයාට තියෙන්න ඕනේ ධනාත්මක මානසික ආතතියක්. එයා ජයග්‍රහණය කරන්න නම්. හැබැයි ඍණාත්මක මානසික ආතතිය, එහෙම නැත්නම් අසාමාන්‍ය ආතතිමය තත්ත්වයකදී පුද්ගලයෙක් මෙන්න මේ කියන පැනික් ඇටැක් කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අසාමාන්‍ය ලෙස වගකීම් පවරගෙන පැවරිච්ච, එහෙම නැත්නම් පවරගත්ත අසාමාන්‍ය තමන්ට තියෙන දේවල් කරගන්න බැරුව අසාමාන්‍ය ලෙස අතතියටපත් කරනොත් යම්කිසි අවස්ථාවක පුද්ගලයෙක් එයා මෙන්න මේ කියන පැනික් ඇටැක් කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොනවද, කොහොමද අපි මේක අඳුරගන්නේ? මොනවද රෝග ලක්ෂණ? හරියටම මේකෙදී කෙනෙක්ට heart attack එකක් ආවා වගේ දැනෙන්න පුළුවන්. මම මැරෙන්න යනවද වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එයාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්. එයාගේ පපුව තදබල ලෙස හිර වෙනවා, පපුව රිදෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඊළඟට අධික ලෙස දහඩිය දාන්න පුළුවන්, අතපය වෙවුලන්න පුළුවන්. ඊළඟට තමන්ගේ හුස්ම හිර වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඊළඟට කර කැවිල්ල කලන්ත ගතිය දැනෙන්න පුළුවන්. ඒත් එක්කම තමන්ගේ වටපිටාව අඳුර වෙලා යනවා වගේ මේ වගේ ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මැරෙන්න යනවත් දන්නේ නැහැ, මට heart attack එකක්ද දන්නේ නැහැ කියලා. මේ වගේ අවස්ථාවක් තමයි පැනික් ඇටැක් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක්ට මොකක් හරි අලුත් රැකියාවක් හම්බ වෙලා එයාට එතන වගකීම් ගොඩක් තියෙනවා. ගිහින් බැලුවට පස්සේ ඒ වගකීම් ටික, රාජකාරී ටික බැලුවාම එයාට හිතෙනවා මේ ටික මට කරන්න පුළුවන්ද? බැරි වුණොත් මොකද වෙන්නේ? ඒකට එයා එතනට ගිය වෙලාවෙ ඉඳලා එයාට ලොකු දරා ගන්න බැරි අපහසුතාවයක්, ලොකු ආතතිමය තත්ත්වයකට ලක් වෙනවා. මේක හිතලා එයා හිටපු ගමන් මෙන්න මේ කරකැවිල්ල කලන්තේ මේ වගේ දෙයකට එන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම දැන් සමහර පුද්ගලයෝ ඉන්න අසාමාන්‍ය ලෙස තරහ යනවා. අධික ලෙස කේන්ති යන පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒතර ඒගොල්ලොත් මේ අසාමාන්‍ය තරහ ගිහපු අවස්ථාවක එයාටම තේරෙන්නේ නැතුව මේ කියන පැනික් ඇටැක් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඊළඟට මේක ඡානමය හේතු නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ මේ කේන්තිය, කාලයක් තිස්සේ ආතතිය කළමනාකරණය කර නොගැනීම නිසා යම්කිසි අවස්ථාවක මෙහෙම තත්ත්වයකට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් අපි එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී එම වැඩ කටයුතු සාර්ථක කරගන්න, එම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අපේ ආතතිය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් මේ කියන ඍණාත්මක ආතතිමය තත්ත්වයට, අසාමාන්‍ය ආතතිමය තත්ත්වයටපත් වෙලා ඕනෑම කෙනෙක් මේ පැනික් ඇටැක් කියන රෝගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් මෙහෙම කෙනෙක් රෝහල්ගත කරොත් එයාට ප්‍රතිකාර ලබා දීලා එයාව පරීක්ෂා කළොත් එයාට වෙන ආබාධ මොකුත් නැහැ කියලා කියනවා. මොකද එයාට ඒ වෙලාවේ අර දරා ගන්න බැරි ප්‍රෙෂර් එක, ඒ කියන්නේ වගකීම් වැඩිකම, දරා ගන්න බැරිකම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් තරහ, අධික ලෙස තරහ යනවා නම්, තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරි නම් සමහර විට කෙනෙක්ට මේ තත්ත්වයට ලක් වෙන්න වෙනවා. ඊළඟට දෙමාපියන්ගේ දැඩි පාලනයට ලක් වෙන දරුවෝ, අධික ලෙස බය හිතෙන දරුවෝ. දැන් සමහර එක දරුවෙකුට එයා තාත්තට හරි බයයි. එතකොට එයා තාත්තා නිවාඩුවට ගෙදර එනවා කියලා කිව්වහමත් එයා වෙවුලනවා, එයාට කලන්තේ දානවා, එයාට ඔළුවේ කැක්කුම හැදෙනවා. මොකද දැඩි ලෙස පාලනය කරනවා. ඉතින් මේ වගේ දරුවොත් මේ වගේ තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. ඉතින් විවිධ හේතු මේ විදිහට මේ පැනික් ඇටැක් කියන රෝගී තත්ත්වයට බලපාන්න පුළුවන්. ඉතින් අපි එදිනෙදා වැඩ කටයුතු සාර්ථකව කළමනාකරණය කරගෙන යනවා නම් අපිට මේ රෝගී තත්ත්වයෙන් මිදලා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්.